දැන් චැම්පියන් වගේ ඩිසිෂන් එකක් ගත්තට there was unseen story which I never thought that could come across to me. ඒ තමයි සර් basically ඕක මට කොටස් කරන්න පුළුවන් මේ රිටයර්මන්ට් එක පෝස්ට් රිටයර්මන්ට් එක ෆේසස් කීපයකට ඔය ඉනිෂියලි රිටයර්මන්ට් ස්ටේජ් මේ රිටයර්මන්ට් එකේ ඉනිෂියල් 1 month එක ඊට පස්සේ 1 month to another 2 to 3 months thereafter 3 months onwards long term එක. ඕකෙදි සර් ඇත්තටම එන්න මේ දැනෙන විදි තුනක් කොතන ඇත්තටම. ඒකෙදි ඉනිෂියල් 1 month එකේ ඇත්තටම සර් හරි ඉමෝෂනල්. ඒක මම හිතුවේ නෑ කවදාවත් මට ඒ වගේ තත්ත්වයක් ඇති කියලා. මම චැම්පියන් කෙනෙක් කියලා හිතාගෙන හිටියේ මේ කවදාවත් වගේ සෙන්සිටිව් වෙයි කියලා මම හිතුවේ නෑ. මොකද මම නොවැම්බර් විතර වෙනකන් මේ හිටියා lectures වල engage වෙලා මේ staff college එකේ. but over a sudden one fine day came that I have to stop going for the work. ඒකස එකපාරට මට මේ හිතාගන්න බැරි වෙච්ච mental shock එකක් වුණා. Sometimes Nesham, sometimes we used to say you're senior than the commander of the Air Force. Yeah. So ඇත්තටම ඒක මං රිටයර් වුණේ ඉතින් 2024 අප්‍රේල් 1 වෙනිදා. පළවෙනිදා හවස ඇවිල්ලා ගෙදර ඇත්තට අන්තිම වතාවට යුනිෆෝම් එක ගලවනකොට it was a very very emotional moment for me. මොකද මං එදා මට මතකයි මං කැම්ප් එකට ගිහිල්ලා රත්පනාල කැම්ප් එකට ගිහිල්ලා ඔක්කොටම බායි කියලා ඊට පස්සේ හෙඩ්ක්වාටර්ස් ආවා. හෙඩ්ක්වාටර්ස් ඇවිල්ලා එදාත් අන්තිමේදී ඔක්කොම වලට කතා කරලා ඉතින් ගෙදර ගිහලා වෝකින් අවුට් එක පිටින් මං ගෙදර ගියේ. වෝකින් අවුට් එකේ බොත්තම් ගලවනකොට ඉතින් මං දැනන් හිටියා මේ ජීවිතයේ අන්තිම වතාවට තමයි මේ කිට් එක දැන් මේ ගලවන්නේ කියලා. So it was a very very emotional moment for me. and කසුන් කිව්වා වගේම අර පළවෙනි මාසෙට අතරම very intensely emotional. ඊට වඩා පළවෙනි සතිය ඒක අරගෙන යන එක තමයි සෑහෙන්න it was a psychological challenge. ගැන කතා කරනකොට මම දන්නේ whether it is for a good or for a bad. හැබැයි ඉතින් ඇත්තටම මම ප්‍රිපෙයාර් වුණා, mentally ප්‍රිපෙයාර් වුණා යන්න. මොකද අන්තිම දවස් ටිකේ මම ගොඩක් බිසි වුණා මේ වුණා. ඊට පස්සේ අන්තිමටම අර ශාම් කිව්වා වගේ මෙස් එකේ රූම් එකට ඇවිල්ලා අදුන් ටික ගලවලා මේ යුනිෆෝම් එක ගලවලා ඇත්තටම ඕවරෝල් එකෙන් හිටියේ ඕවරෝල් එක ගලවලා ඊට පස්සේ වාහනේ නම්බර එක මාරු කරලා වාහනේ නම්බර එක මාරු කරලා No more Guan. Oh, civil number එක ගහලා. අපි ඉතින් මොකද ඒක දැන් වාහනේ මම කියන්නේ ඉතින් අපි දෙකක් නෙමෙයි එකක්. මොකද අපි ඉතින් B ශ්‍රේණි විං කමාන්ඩර්ස්ලා වේ. දන්නවද B ශ්‍රේණි විං කමාන්ඩර් කියන්නේ self driving. වාහනේ මම එකයි මම ගිහිල්ලා වාහනේ නම්බර එක මාරු කරගෙන ඔක්කොම කරගෙන. හතට විතර වගේ තමයි කැම්පින් එටියට යනකොට ඉතින් හරි දැන් මේ this the reality right. මොකද මේක මේ අපි ඇත්තටම හැදිච්ච තැන අපි කලිනුත් කතා කරා මේක අර මොකද අපි මම හිතනවා කෝපරේට් සෙක්ටර් එකේ නම් සාමාන්‍යයෙන් අවුරුදු 2-3න් ජොබ් ස්විච් කරනවා. මේක පටන් ගත්ත අපේ පළවෙනි රස්සාව. එතකොට අවුරුදු 20ක් ඉඳලා ඊට පස්සේ අපි එළියට යනකොට ඒක මම දන්නවා ඒක ලේසි නැහැ. හරි. ඉතින් ඔකත් ලෑස්ති කරගෙන දැන් ඔක්කොම කරගෙන හරි. ඊට පස්සේ මම එයා පෝස්ට් එකට එන්නේ නැහැ. මේ තමයි අවසාන ගමන කියලා. ගේට්ටුවෙන් එළියට දාලා හැමෝම කියනවා මේ සපෝට් එක වයිෆ් එකෙන් හම්බුණා කියලා. but then we don't know the reality because everybody says how the support was given by wife. Everyone is promoting their wives, yeah. Because at the end of the day they know that this podcast will be seen and commented by the wives. So yeah, I mean of course they have been our backbones during the days of military service. Mahitane avrudu 20ක් they've been doing it without us. මේ ඉතින් හින්දා මං හිතන්නේ ඒගොල්ලන් I don't know whether they were happy or sad when we
finally decided to stay home. But මා හිතන්නේ so it became our responsibility. මා හිතන්නේ අපිට ඇත්තටම මේකේ මේ ඇත්ත පැත්ත පේන්න ගත්තා කොච්චර struggle එකක් wife ලා කරනවද කියලා ඉවර වෙලා අපිට තීරිච්ච නැති කතාවක් නේ. අපි ඉතින් අර we were our eyes were blinded by the ranks and the responsibilities. I decided it's time for me to say goodbye to Air Force level. I called my both two ICs because I was commanding 2 flying formations, if you guys can remember. I think මම මේ අවුරුද්දකට කලින් තමයි මගේ 2 IC ලවට එන්න කියලා මේ මම ස්ක්වැඩ්‍රන් එක hand over කරනවා කියලා ඉවර වෙලා ඒගොල්ලන්ට නියත විවරණ දුන්නේ. ඉතින් මම යනවා ඔයගොල්ලෝ මේක ගන්න ලෑස්ති වෙන්න කියලා. මං හිතන්නේ ඒක that is required to make them ready. මේ ඊට පස්සේ මම හිතන්නේ මගේ ඔෆිස් එක අයින් කරා අවුරුද්දකට කලින්. මගේ ඔෆිස් එකේ තිබිච්ච බඩු සියල්ලම අයින් කරා මම අවුරුද්දකට කලින්. එතකොට මේ මගේ OMT මගෙන් දවසක් ඇහුවා මේ සර් මේ ඇයිස මේ ඔක්කොම බඩු ටික අයින් කරන්නේ කියලා. මම කිව්වා යන්න කාලේ හරි කියලා මට හිතෙනවා. ඉතින් ඒ නිසා මේක අයින් කරනවා කියලා. ඊට පස්සේ OMT කෝස් යන්න කාලේ තව කල් තියෙනවා. නෑ මම කිව්වා එතකොට මම කිව්වා නෑ මම තීරණය කරා යනවා කියලා. ඒ තීරණය මත මට කිසි දෙයක මේ බැඳීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා මම මේ සියල්ල මගේ ඔෆිස් එකෙන් මම ඔක්කොම අයින් කරගත්තා. මේ